Hello guys, ඉතින් ඔයා එදිනෙදා පාවිච්චි කරන කම්පියුටරේ හරි ලැප්ටොප් එකේ හරි මවුස් එකේ ප්‍රශ්නයක් ආවොත් ඔයාට ඒක විසඳ ගන්නකම් ඔයාගේ ෆෝන් එක මවුස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් ගැන කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ඇප් එක කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් ඔයා Play Store එකට ගිහින් remote app mouse and keyboard කියලා search කරගන්න. හරි අපි මේ විදිහට search කරගෙන ඇප් එක install කරගමු. මේ විදිහට අපි ඇප් එක install කරගත්තට පස්සේ open කරගමු. හරි ඊට පස්සේ අපිට මුලින්ම බලන්න පුළුවන් වගේ කම්පියුටර් එක මොන කම්පියුටර් එකක්ද කියලා අහලා තියෙනවා. ඉතින් මගේ නම Windows එක. ඉතින් අපි Windows දෙනවා. ඔයාගේ කම්පියුටර් එකටත් පොඩි ඇප් එකක් තියෙනවා install කරගන්න. ඒකත් මෙන්න මේ link එකෙන් ගිහලා install කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට connection ටික මෙතන computers ටික මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මගේ නම් මෙතන connect වෙලාමයි තියෙන්නේ. ඕගොල්ලෝ මෙතනට එනකොට කිසිම දෙයක් connect වෙලා නැහැ. ඔයාගේ available devices කියලා මෙතනින් ඕගොල්ලන්ට පෙන්නයි ඕගොල්ලන්ගේ කම්පියුටර් එක. මේ විදිහට tap කරලා අපිට අපේ කම්පියුටර් එක connect කරගන්න පුළුවන්. ඔයාලට මේ ඔක්කොම services නම් free ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට mouse and keyboard එක free හම්බෙලා තියෙනවා. මෙන්න මෙතන උඩින්ම තියෙනවා mouse and keyboard කියලා. අපි ඒක click කරනවා. ෆෝන් එක tap කරන විදිහට තමයි mouse එක වැඩ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මෙතන දාලා තියෙනවා double tap කියන්නේ double click එක. ඒ වගේම tap කියන්නේ click එක. ඒ වගේ දේවල්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා click එක. ඒ වගේම අනිත් පැත්තේ right click එක තියෙනවා. ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට අපි ඇඟිල්ල ස්ලයිඩ් කරනකොට ඔයගොල්ලන්ට ලැප්ටොප් එකක ටච් පෑඩ් එක වගේම ඔයාගේ මේ කර්සර් එක රන් කරගෙන මවුස් එකක් විදිහටම වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දිගටම බලන්න channel එක subscribe කරලා යන්න.